මේ තියන්නේ කෙමෙයි හෙයා ක්ලිපර් එකක්. මේකෙන් ලොකු වැඩ කරන්න බෑ. හැබැයි සුපිරි බඩක් සුපිරි භාණ්ඩයක්. මේකෙන් මේක සෑහෙන කාලයක් පාවිච්චි කරා. තව එකක් ගත්තේ පාවිච්චි කරපු එක තව එක්කෙනෙකුට දෙන්න වෙච්ච නිසා ඉතින් මම අලුතින් එකක් ඕඩර් කරා. මේ ඒක පොඩ්ඩක් ඕන කට්ටියට බලන්න කියලා. මම පැකින් කඩන ගමන් මේක කෙමෙයි මේක මම හිතන රුපියල් 5000ක් 5200ක් 300ක් වගේ වෙන්න ඇති. AliExpress එකෙන් ගත්තේ. මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්වොලිටි ලෙවල් එකේ තියෙන භාණ්ඩයක්. මම අපි බලමු වටේ. එතකොට මේකේ ඉන්ඩිකේටර් එකක් තියෙනවා, charging පෙන්නනවා, charging percentage එක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්නනවා. කටර් එක තියෙනවා. ඊට පස්සේ හැං කරන්න පුළුවන් type C වලින් charge වෙන්නේ. ඊට පස්සේ ගාන ප්‍රොෆෙෂනල් hair clipper විස්තර මොඩල් එක ගහලා තියෙනවා KM 658 කියලා. මේක තෙමු එකේ මට හොයාගන්න බැරි වුණා. AliExpress එකේ තිබ්බේ. ඊට පස්සේ adjustable blade clipper මෙන්න මේ ටික හම්බ වෙනවා මේකත් එක්ක. අපි ගලවලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තමයි front side එක. ඔයාලා වෙනද ලස්සනට පාට වෙනස් වෙන box එකේ. අන්න මම ගැලෙව්වා. අන්න box එක අයින් කරනවා. ඒක අර හිමින් සිරුව රිලීස් වෙන්න තියෙන්නේ. ඕකේ. කිරි භාණ්ඩයක්. උඩ කවරයක් තියෙනවා ප්ලාස්ටික් කවරයක්. ඒක ගන්න විදිහක් නැහැ. අපි බලමු නයිෆ් එකෙන් අයින් කරන්න. හරි. ඒක අයින් කරා. ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් කියලා පේනවනේ. එතකොට මේක තමයි ප්‍රොඩක්ට් එක. මේක තමයි ඔන්න භාණ්ඩ. මෙන්න මෙතන මේක බටන් එකක් නෙමෙයි. මෙන්න මෙතනයි බටන් එක තියෙන්නේ. ඕන ප්‍රෙස් කරලා බාන්න පුළුවන්. ඔන්නලා වැඩක් කරනවා. හරි. මේක ඇල රිලීස් කරමු. ඔන්න ඔහම තියෙන්නේ. උඩ කොලේ ගලවලා අයින් කරන්න පුළුවන්. සද්ද බද්ද ඉන්නේ නේ. ඔන්න ඔහම තියෙන්නේ. හරි. දැන් ඔන් කරොත් එහෙම මොන වැඩ කරනවා. මේකේ charge එකක් තියෙනවා. 51% charge එකක් තියෙනවා. මේක 60% වලට තමයි දැන් දුවන්නේ. තව පාරක් ප්‍රෙස් කරොත් 70% වලට දුවනවා. පේනවා ඇති ඉලක්ක වෙනස් වුණා. 50% charge එක මේක charge කරන්න ඕන දැන් මෙහා ආපු ගාන්නේ. ඒක නිසා ඔන්නෝම තමයි තියෙන්නේ. අපි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලමු. ඔකට power එක තියෙනවා. මේක කෙස් ගස් අයින් කරන එක තියෙනවා. ඊට පස්සේ මැනුවල් එක තියෙනවා. ඔයිල් තියෙනවා. සහ සයිස් 3ක මේ මොනවද? ඒකට කියන්නේ. මම දන්නේ මොනවද කියන්නේ කියලා. මේ කෑලි තියෙනවා. මේක තියෙනවා. ඔන්නෝක තියෙනවා. ඊට පස්සේ ඊළඟ සයිස් එකේ එක ඔන්නෝක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සයිස් එකක් තියෙනවා. ඊට පස්සේ type C charger cable එක තියෙනවා. ඒකයි මේ අපි අර ඔක්කොම type C කරගත්තාම වැඩේ ලීසිනේ. ඒක නිසා type C charging cable එක තියෙනවා. ඊයරෙන් මොනවද නැහැ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මේක ප්‍රොඩක්ට් එකේ බඩු arrange කරලා තියෙන විදිහෙම තේරෙන්න ඇති මේක quality කියලා. ඇවුල කපලා පෙන්නන්න පුළුවන් වෙලාවක වැරදි පැත්තට දාලා තියෙනවා. එතකොට මේක type C port එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම type C port එකක් තියෙන්නේ. ඔන්න brand එක මෙන්න product එක ඔයගොල්ලන්ට ඕනනම් try කරලා බලන්න පුළුවන්. හොඳ recommend කරන්න පුළුවන් product එකක්. අවුරුදු මම දෙයක් විතර පාවිච්චි කරා කිසිම අඩුපාඩුවක් නැතුව පොඩි weight එකක් තියෙනවා. එන්නදී හොඳ භාණ්ඩයක්. ඔන්න වැහුවා. කතාව ඉවරයි.